චන්දකාන්තිය මේ කොහෙ ගිහින් යනවද මන්ද? මම මේ ටවුන් එකේ සමන ආධාර දෙන්න තැනට ගිහින් එන ගම. ඒ කියන්නේ උඹට ආධාර දුන්නද? ඔව් ඉතින් මහා ලොකුවට නෙවෙයි මට පුළුවන් උපරිම තරමින්. අර ටීවී වල මේ පෝන් වල පෙන්නන ඒවා දැක්කහම ඉතින් මෙහෙම බලන් ඉන්න පුළුවන්ද කියහන්කෝ. ඒකයි පුළුවන් දෙයක් අරගෙන ගිහින් දුන්නේ. උඹට පිස්සුද? ඒවා ආණ්ඩුවෙන් කරන්න ඕනේ නේද? අපේ මන්ත්‍රීතුමා නම් කිව්වා ඒවා ආණ්ඩුවෙන් බලගනි අපිට පාඩුව ඉන්න කියලා. අනිත් එක ඕවා ඒ මිනිස්සු අතර මේ යනවාද කියලා උඹ කොහමද දන්නේ? අනේ මේ උඹ මගෙන් අහගන්න හදන්න එපා උඹයි උඹේ මන්ත්‍රීතුමාගේ පක්ෂය ගැන. යකෝ ආණ්ඩුව විතරක් බරසේරම කරට අරගෙන කරන්න දැන් ඔය අසරණ වෙලාව ඉපතරපත් උනේ මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්න මිනිස්සු විතරද? ඈ? උඹලගේ පක්ෂයට ඡන්ද දුන්න මිනිස්සු කාටවත් කරදරයක් වෙලා නැද්ද? අනේ නිකම් මෝඩ කතා නොකිය හිටහන් ලතා. නෑ ඉතින් ඔය ගිහින් දෙන බඩු යටි මඩි ගහ ගන්න උනොත් ඉන්නවා. ඒකයි මං කිව්වේ. ඔව් ඒ මිනිස්සු අතර මේ යනවාද කියලා බලන්න කියලා. නෑ එහෙම එකක් වෙන්නේ නෑ කිසිම මේකක් වෙන්නේ නෑ. එතන මොනාද වෙන්නේ කින්තමන්ද කියලා දැන් එතනට බඩු බාර දීලා එතන මිනිසුන්ට උදව් කරපු ටික වෙලාවෙ මට තේරුණා. ඒ දුන්න බඩු දුන්න අනිත් පැත්තට ඒ අදාළ මිනිසුන්ට ඒ ලොරි වල පටවගෙන අරන් යනවා. ඒ උඹලා මන්ත්‍රීතුමා කිව්ව දේවල් උඹ කරගනින් ලතා. හැබැයි මේ වැඩක් කරන මිනිස්සුන්ව වළක්වන්න හදන්න එපා. දැන් බලපන් මේ උඹේ ගෙදර වහලට අඹ ගහ කඩම් වැටුණා. කොහොම මේ මන්ත්‍රීතුමා ආවද උඹ බලන්න? ඈ? මේ අහපන් ලතා. මෙච්චර විපතක් තමන් වගේම මිනිසුන්ට වෙලා තියෙද්දි එතනටත් ඇවිල්ලා පක්ෂපාත ભેද ඇදගෙන අත් දෙක බැඳගෙන කෑ ගහනවා නම් මේ මිනිස්සු වෙන්න බෑ. වෙන මොකක් හරි ජීවි කොට්ටාසයක් වෙන්න ඕන. දැන් බලපන් අර ඉන්දියාවයි පාකිස්තානේ අච්චර වෛරකින් යුද්ධ කරලා මේ පුංචි රටට කරදරයක් වුණා කිව්වහම එකමුතු වෙලා ආධාර අරගෙන එන හැටි ඈ මේ එහෙම රටක මිනිස්සු ඈ තමන්ගේම රටේ මිනිස්සුන්ට බල කපනවා. ඇයි කියහන්කෝ? උඹ කියන කතාවත් ඇත්ත චන්දකාන්තියෝ. මගේ පරණ ඇඳුම් ටිකක් තිබ්බා. මං ඒව ටිකම දීලා දෙන්නම්කෝ. පරණ ඇඳුම් ගිහින් අඳගනින් උඹේ මන්ත්‍රීතුමාට. උඹ හිතුවද මේ මෙච්චර අසරණ වෙලා ඉන්නේ කණ්ඩ බොණ්ඩ නැතුව හිටපු මිනිස්සු කියලා? ඈ? ඒ මිනිස්සුන්ව ඒ වගේ තැනට දාලා විතරක් කතා කරන්න ලෑස්ති වෙන්න එපා ලතා. සමහර විට ඇඳිවත විතරක් ඉතුරු වෙලා ඇත්තේ අපිටත් වඩා හොඳට කාලා බීලා ඇඳලා කරලා ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන තියාගෙන හිටපු මිනිස්සු වෙන්න පුළුවන්. ඒ මිනිස්සුන්ට උඹ ඔය හම්පඩ ඇඳුම් අඳලා තවත් ලෙඩ බෝ කරන්න නැතුව දෙන්න දෙයක් නැත්තම් ගෙදරට වෙලා කටවහකට හිටහන් ලතා. නැත්තම් ගිහින් නාගනි. හරි චන්දකාන්තියෝ මට තේරුණා. මං එහෙනම් වෙනද වගේ ගම වටේම ඇවිදලා ඒ මිනිස්සුන්ගේ තියෙන ඒවා මොනා හරි ඉල්ලගෙන හරියට ගිහින් දෙන්නම්. ඒ මොහොතයිනේ. ඇයි? එතකොට උඹේ මන්ත්‍රීතුමා ඔයාට එපා කියන එකක් නැද්ද? අනේ ඌට කුද ගහගන්න කියන චන්දකාන්තියෝ.